මේ අප ඉදිරියෙන් දිස් වෙන්නේ රත්නපුර ශ්‍රී ලංකා පොලිසිය පොලිස් ස්ථානය රත්නපුර. ඊට වම්පසින් දිස් වෙන්නේ මහජන පුස්තකාලය රත්නපුර. මේ ආදරණීය ජනතාව තමයි එහෙට මෙහෙට කඩමළු උස්සගෙන පොඩි බැඳගෙන මේ ගමන් කරන්නේ. තමන්ගේ ජීවන උද්දිය ගෙවා ගන්නට. මේ තමයි රත්නපුර ඔරලෝසු කනුව. ඔරලෝසු කනුව 1914 සහ 1918 තුල නිර්මාණය වෙන ලද රත්නපුර ඔරලෝසු කනුව. මාවතේ ජෝතිසිරි රත්නපුරයට ආවේ ජෝති ප්‍රසංගය පවත්වන්න. නමුත් එය පවත්වන්නට නොහැකි වුණා. අධික වර්ෂාපතන නිසා ගම් වතුර ගලලා ජලයෙන් යට වෙලා රත්නපුරේ ජනතාව ස්වාභාවික විපතටපත් වෙලා ඉන්න වෙලාවේ මාත් ආවා මිනිසුන්ගේ දුක බලන්න. මිනිසුන්ගේ දුක බලන්න. මේ බලන්න වාහන ගමන් කරන ආකාරය මහ මුහුදේ නැව් යනවා වගේ තමයි මේ රත්නපුරේ ජනතාව මේ වාහන ජලය තුලින් එහෙට මෙහෙට පදවාගෙන යනවා. මුහුදේ නැවක් යනවා වගේ තමයි මට නම් පේන්නේ. මේ බලන්න මේ ත්‍රිවිල් එක යන ආකාරය මුහුදේ නැවක් යනවා වගේ තමයි. ඉතින් බලන්න අපේ ජීවිතය ගෙවන්නේ මොනතරම් දුක් කරදර මැද්දද කියලා. මේ බලන්න මහා මුහුදේ නැවක් එනවා වගේ මේ විශාල ලොරිය ජලය මැදින් එන හැටි. මේ බලන්න හරි අපූර්ව දර්ශනය. පුදුම දර්ශනය. මේ බලන්න. තවත් ජලය වැඩි වෙන ආකාරයක් තමයි තියෙන්නේ. ජලය වැඩි වීගෙන යන ආකාරයක් තමයි තියෙන්නේ. බලන්න හරි අපූර්ව දර්ශනය. ඔව් බොහොම වේගෙන් බොහොම භයානක තත්ත්වයක් තමයි උද්ගත වෙන්නේ.